මේකයි පුතේ කතාව. ඔයාට හරියටම එක්සෑම් එකට තියෙන්නේ දවස් 45යි. ඒකෙන් අන්තිම දවස් 30 ඔයා ගොඩ යන විදිහේ වැඩක් තමයි මම මේ කියන්නේ. එතකොට මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. අන්තිම දවස් 30 ඔයා මාත් එක්ක ඉකෝන් වලට වැඩ කරලා ඒ එකක් එන විදිහේ වැඩක්. එතකොට මේක පටන් ගන්න අපි ඔක්තෝබර් 2 වෙනිදා සහ ඔක්තෝබර් 31. ඒ තියෙන දවස් 30. අන්තිම දවස් 10 මේ වැඩේට අදාළයි. මෙන්න මේ දවස් 30 දී සමස්ත විෂය නිර්දේශය ඇතුලේ තියෙන ඒකක් ගන්න. ආර්ථික විද්‍යාවට ඒකක් ගන්න ළමෙක් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ විෂය කොටස් ටික ටාගට් කරපු එසේ සහ MCQ ප්‍රශ්න මාලාවකින් ආවරණය කිරීමක් කරනවා. එතකොට මෙතෙන්දී ඔයාගේ පැත්තෙන් ඔයා කරන්න ඕනේ එකම දෙයයි ඒ තමයි මේ දවස් 30 ඇතුලේ දවසකට පැය 3 ගන්න. දවසකට පැය 3 ගානේ ඔයා වෙන් කරගන්න ඕනේ ලයිව් ක්ලාස් එකකට. ලයිව් ක්ලාස් එකකට. එතකොට යම් කිසි ළමෙක්ට ලයිව් ක්ලාස් එකක් මගහැරුණා කියමුකෝ අකණ්ඩවම දවස් 30 ඉන්න විදියක් නේද උනා කියමු. එතකොට ඒ වෙනුවෙන් ඔයාට රෙකෝඩින් බැලීමේ කියාව තියෙනවා. හරි. එතකොට ඒ රෙකෝඩින් බලන එක ආයෙ දවස් 30ටම අදාළ රෙකෝඩින් ටික ඔයාට රිපීට් කර කර බැලීමේ කියාව තියෙනවා විභාගයේ දක්වා. එතකොට මෙතන වැදගත්ම කෑල්ල තමයි අර දවස් 30ක් අඛණ්ඩව එක දිගට සබ්ජෙක්ට් එකේ ඔයා ඉන්නවා. දවසට පැය 3යි. එතකොට ඔයාට මගහැරිලා තියෙන අමතක වෙලා තියෙන විෂය කරුණු ටික ආපහු අර ටාගට් කරපු එසේ සහ MCQ අභ්‍යාස මාලාවකින් ආවරණය වීම වෙනවා. ඒතර මෙතෙන්දී ඔයාට මේ වෙනුවෙන්ම හදපු ස්ටඩි පැක් එකක් ඔයාගේ ගෙදරට එනවා. ලියාපදිංචි වෙලා දවස් 2ක් ඇතුළත ස්ටඩි පැක් එක ඔයාට ගන්න පුළුවන්. ඔයාගේ නිවසටම එනවා. ඒතර මේ සඳහා ලියාපදිංචි වීම කරන්න පුළුවන් 31 වෙනිදා වෙනකම් විතරයි. එතනින් පස්සේ ලියාපදිංචියක් කරන්නේ නැහැ. මේ ඉදිරි දවස් 5 ඇතුළත ඔයාලා ලියාපදිංචි වුණොත් අපේ මේ දවස් 30න් ඒකකට යන වැඩේට සෙට් වෙන්න පුළුවන්. ඇත්තටම මේක ඇවිල්ලා අර ඇඟට නොදැනි ඔයාට ඒකක් එන විදිහේ වැඩක්. ඇඟට නොදැනි ඒකක් ගන්න පුළුවන් විදිහේ වැඩක් තමයි මේ තියෙන්නේ. හරි. එහෙනම් හරි.